මේ 15 වෙනි පාඩම සමීකරණ හා සූත්‍ර 15 4 අභ්‍යාස කරන්න යන්නේ. මෙන්න මේ විදිහට සූත්‍රයක් දීලා තිනවා n සමානයි 18 ධන q අරක් d. q කියන්නේ 13ලු, d කියන්නේ 20ලු, n ලියාගේ හොයන්න කියනවා. ඉතින් මෙතන n සමානයි 18 ධන q ගුණ කිරීම d කියලා තමයි තියෙන්නේ. n සමානයි 18 ධන. මෙතන q කියන්නේ 13යි, d කියන්නේ 20යි. 13 ගුණ කරන්න ඕනේ 20ෙන්. දැන් මේ දෙක මුලින්ම එකතු කරොත් වැරදි. මොකද 1 බෙගුව යානුව ගුණ කිරීම කරලා ඉන්න ඕනේ. ගුණ කිරීම කරලා තමයි එකතු කිරීම අඩු කිරීම කරන්නේ. එහෙනම් මේ 18 මෙහෙමම තියෙනවා. 13 20ෙන් ගුණ කරන්න. එතකොට කීය දෙන්නේ 260යි කියලා. දැන් 260ට 18ක් එකතු කරන්න. එතකොට එනවා 278යි කියලා. එන්නේ යගේ එනවා 278යි කියලා. දෙවෙනි ප්‍රශ්නෙට යනවා. සම චතුරස්‍රයක් තියෙනවා. ඒකේ පැත්තක දිග x. එහෙනම් අනිත් පැත්ත දිගත් x වෙන්න එපයි. වර්ගඵලය කියන්නේ x වලින් ගුණ කරාම එන එක. x වර්ගය කියලා මෙතන දාලා තියෙන්නේ. ඒක a සමාන x වර්ගයේ සූත්‍රය දීලා තියෙනවා. x යගේ එකක 8යි නම් a වල අගේ හොයන්න කියනවා. අතන මේ x වර්ගය කියන්නේ x දේවතාවක් ගුණ වෙලා තියෙනවා කියන එක. ඉතින් 8 දානවා x වෙනුවට. a සමානයි 8 ගුණ කිරීම 8. 8 වරක් 8 64යි කියන්නේ 64 නෙන්නේ. එහෙනම් මේකේ වර්ගඵලය එනවා ඒකක වලින් දීලා තියෙන නිසා ඒකක 64යි කියලා. තුන්වෙනි ප්‍රශ්නය ත්‍රිකෝණේ පරිමිතිය p නම් p සඳහා සමීකරණය ගොඩනගන්න කියන මේ විදිහට ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මේකත් y මේකත් y මේක x. ඒතර p සමාන වෙනවා y ඒව දෙකක් තියෙනවා. y ධන x ඒව එකක් තියෙනවා. ඒතර p සමානයි y වලට y එකතු කරාම 2y y ඒව දෙකක් එකතු වුණාම 2y ධන x. මේක තමයි සූත්‍රයේ ගොඩනගපු p සමානයි 2y ධන x. y කියන්නේ 12ලු, x කියන්නේ 16ලු, p යගේ හොයන්න කියනවා. ඒතකොට p සමානයි 2. මෙතන ගුණ කිරීමක් තියෙන. ගුණ කිරීම y ධන x. 2 ගුණ කිරීම. y කියන්නේ 12යි. y තැනට 12 දානවා. ඒකයි ආදේශ කරනවා කියන්නේ. y කියන්නේ 12නේ, y තියෙන තැනට 12 දානවා. ධන x තියෙන තැනට 16 දානවා. දැන් අන්න මුලින්ම ගුණ කිරීම කරලා ඉන්න ඕනේ. පස්සේ තමයි එකතු කිරීම කරන්නේ. 13ක් 12 24යි. 24ට 16ක් එකතු කරන්න ඕනි. ඉතින් 40යි කියලා. මේකේ පරිමිතියනේ. එහෙනම් පරිමිතිය 40යි සෙන්ටිමීටර් කියලා තමයි ඉන්නේ. මෙන්න මේ විදිහට සූත්‍රයේ ගොඩනගලා සූත්‍රයේ විසඳලා පරිමිතිය හොයන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ. ඒ ත්‍රිකෝණයක් තියෙනවා. ඒක විෂම පාද ත්‍රිකෝණයක් නෙමේ. මේ පාදේ A, මේ පාදේ B, මේ පාදේ C. දැන් පරිමිතිය සඳහා සමීකරණයක් ගොඩනගන්න කියනවා. සූත්‍රයක් ගොඩනගන්න කියනවා. P සමානයි A ධන B ධන C. මේ වටේ දිගනේ පරිමිතිය කියන්නේ. A ධන B ධන C පරිමිතිය එනවා. A සමානයි 4ලු, B සමානයි 15ලු, C සමානයි 6ලු. P යගේ සඳහා P යගේ ලබා ගන්න කියනවා ආදේශ කළා. සූත්‍රය තමයි A ධන B ධන C කියන එක. A කියන්නේ 4යි. B කියන්නේ 5යි. C කියන්නේ 6යි. මේ ටික එකතු කරන්න. ඒතර 4යි 5යි 9යි 9යි 15යි. සෙන්ටිමීටර් 15යි කියලා එනවා. මෙන්න මේ ත්‍රිකෝණයේ පරිමිතිය. පස්වෙනි ප්‍රශ්නෙට යනවා. පැත්තක දිග එල්ලු, පළල බීලු, වර්ගඵලයේ ඒලු. ඒ සඳහා සූත්‍රය තමයි මේ තියෙන්නේ. දිග ගුණ කිරීම පළලෙන් වර්ගඵලය එනවනේ. ඉතින් L සමානයි 6ලු, B සමානයි 3ලු. A යගේ හොයන්න කියනවා. එතකොට මෙතන L මෙතන ගුණ කිරීම එන්නේ B. L කියන්නේ 6යි, B කියන්නේ 3යි, 6 වරක් 3 18යි. එතකොට ඒකක 18යි කියලා දාන්න බෑ. සෙන්ටිමීටර වලින් දීලා තියෙනවා. එහෙනම් වර්ග සෙන්ටිමීටර කියලා දාන්න ඕනි. වර්ගඵල වෙන්නේ වර්ග සෙන්ටිමීටර වලින් නිසා.